ඔබ තාම්‍රපන්නි උරුමයේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අපගේ පුරාණ උරුමය හා ස්වදේශීය දැනුම පිළිබඳ වැඩිදුර ඉගෙන ගැනීමට අපගේ නාලිකාවට දායක වන්න. May you live long. Today, I will tell you about our traditional knowledge from the past through the Tambapanni heritage. ඇසූ පමණින් නොව මූලාශ්‍ර සනාථ කිරීමෙන් පසු පමණක් සත්‍යය පවසන බවද තම්බපන්නි උරුමය තුළින් අප තරයේ සහතික කරමු. ආයුබෝවන් තම්බපන්නි උරුමය වෙතින් අද අපි ඔබ වෙත ගෙන එන්නේ සෙම සහ හිස රදය සුවපත් කර ගැනීම සඳහා අපේ පැරණි හෙළ වෙද පොත්වල සඳහන් වන ඊටාම වටිනා බෙහෙත් වට්ටෝරු කීපයක්. මුලින්ම අධික සෙම සහ හිස රදයට දුම් ඇල්ලීමට හෙළ බෙහෙත් වට්ටෝරු කිහිපයක්, නික කොළ, පොතු, බෙලි කොළ, දෙහි කොළ හා පොතු මේවා එක පමණගෙන තම්බා මුහුණට දුම් අල්ලන්න. දෙවැනි ක්‍රමය නික කොළ රතු ලූණු එක පමණගෙන කොටා පොට්ටනිය බැඳ පණ්ඩුවේ තම්බා මද රස්නෙන් නලල තවන්න. සෙම සමනය වී හිස රදය බැසයයි. සෙම අඩුවීමට තවත් ඉතා වටිනා බෙහෙත් වට්ටෝරුවක් පාවට්ට කොළ පවනේ වේලාගෙන ඒවා කුඩු කරලා බෝතලයකට දමාගෙන උණු වතුර කෝප් එකට තේ හැඳි 3 ගානේ කුඩු දාලා සීනි සමග බොන්න. අධික සෙමට සහ පිතට බෙහෙතක් මල් සහිත පාවට්ටා කොළගෙන කොටා යුස මී පැණි දමා බොන්න. ඇසූ පමණින් නොව මූලාශ්‍ර සනාථ කිරීමෙන් පසු පමණක් සත්‍යය පවසන බවද තම්බපන්නි උරුමය තුළින් අප තරයේ සහතික කරමු. ආයුර්වේද ගැන දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න.